ආයිබෝවන් අද අපි මේ ලැබිලා තියෙන විශ්වවිද්‍යාල දේශන සටහන් ටිකක් අරගෙන පොඩ්ඩක් ගැඹුරින් බලමු මේ පරිගණක ආරක්ෂණයේ මූලික સિદ્ધාන්ත ගැන. ඔව් මේක ඇත්තටම වැදගත් මාතෘකාවක්. බලමු මේ සටහන් වල තියෙන ප්‍රධාන කරුණු මොනවද කියලා. විශේෂයෙන්ම පද්ධතියක් ආරක්ෂා කරන එකේ මූලික අදහස් ටික. මේ සටහන් පටන් ගන්නෙම NIST ආයතනයේ අර නිර්වචනයෙන්. ඒ කියන්නේ පරිගණක ආරක්ෂණය කියන්නේ ස්වයංක්‍රීය තොරතුරු පද්ධතියක සම්පත් තියෙනවනේ. ඔව් දෘඩාංග මෘදුකාංග වගේ දේවල්. හරියටම. ඒ දෘඩාංග මෘදුකාංග දත්ත වගේ සම්පත්වල රහස්‍යභාවය, අඛණ්ඩතාවය සහ සුලභතාවය කියන තුනම ආරක්ෂා කරන එක. ඒක තමයි CIA ත්‍රිත්වය කියලා කියන්නේ නේ. ඔව් confidentiality, integrity, availability ඒක තමයි මේ සටහන් වලත් මුලින්ම තියෙන්නේ. එහෙනම් අපි ඒක ටිකක් පැහැදිලි කරගමු. මුලින්ම confidentiality. ඒ කියන්නේ රහස්‍යභාවය. මොකක්ද ඒකෙන් ඇත්තටම අදහස් වෙන්නේ? සරලවම කිව්වොත් රහස්‍යභාවය කියන්නේ අනවසර කෙනෙක්ට තොරතුරු බලා ගන්න එහෙම නැත්නම් හෙලිදෙරව වෙන්න තියෙන ඉඩ වළක්වන එක. ඒ කියන්නේ තොරතුරු වැරදියතකට යන්න දෙන්නේ නැහැ කියන එක. ඔව්. දත්තවල පුද්ගලිකත්වයේ ප්‍රයිවසි කියන එකත් මේකටම සම්බන්ධයි. දැන් මේ රහස්‍යභාවය නැතු වුණොත් එතකොට ඉතින් අනවසරයෙන් තොරතුරු එළියට යනවා. හරි. එතකොට දෙවෙනි එක ඉන්ටෙග්‍රිටි. අඛණ්ඩතාවය. අඛණ්ඩතාවය කියන්නේ දත්ත හරි මෘදුකාංග හරි ඒව වෙනස් වෙන්න පුළුවන් අර නිශ්චිත බලලත් විදියකට විතරයි කියන එක ගැරන්ටි කරන එක. ඒ කියන්නේ කවුරුවරි හොරෙන් ගෙවි data වෙනස් කරන එක වළක්වනවා වගේ දෙයක්. හරියටම. පද්ධතියක් ගත්තම ඒකේ අඛණ්ඩතාවය කියන්නේ ඒ සිස්ටම් එක අපි බලාපොරොත්තු වෙන විදිහක කිසිම බාධාවකින් තොරව අනවසර වෙනස්කම් නැතුව වැඩ කරන එක. මේක නැති වුණොත් ඉතින් අනවසරෙන් දේවල් වෙනස් වෙන්න විනාශ වෙන්න පුළුවන්. තුන්වෙනි එක availability සුලභතාවය. ඒක කියන්නේ සරලවම සිස්ටම් එක අපිට ඕනෙ වෙලාවට වැඩ කරන්න ඕන කියන එක. බලයලත් අයට, ඒ කියන්නේ පාවිච්චි කරන්න අවසර තියෙන අයට සේවාව ප්‍රතික්ෂේප වෙන්න බෑ. ඒ කියන්නේ denial of service වගේ ප්‍රහාර වලින් වෙන්නේ මේ availability එකට හානි වෙන එකද? හරි. CIA 3 පැහැදිලි. මේ සටහන් වල තව තියෙනව නේද? information assurance කියලා දෙයක්. ඔව් තොරතුරු සුරක්ෂිත භවය කියන්නේ CIA වලටත් වඩා ටිකක් පුළුල් දෙයක්. ඒකට සත්‍යාපනය, ඒ කියන්නේ authentication, අර වගවීම non repudiation වගේ දේවලුත් අයිති. ඒත් මූලිකම කුළුණු තුන තමයි අර CIA. හොඳයි. දැන් මේ CIA වලට බාධා වෙන්නේ කොහොමද? සටහන් වල තියෙන අර තර්ජනය, දුර්වලතාව, ප්‍රහාර කියලා වචන ටිකක්. ඒව මොනවද? මෙහෙම හිතමුකෝ. දුර්වලතාවයක් vulnerability එකක් කියන්නේ සිස්ටම් එකේ තියෙන අඩුපාඩුවක්. ඩිසයින් එකේ හරි, ඉම්ප්ලිමන්ට් කරපු විදිහේ හරි, කල්පනාකරණේ හරි තියෙන පොඩි දෝෂයක්. හරියට ගෙදරක ජනේලයක් හරියට වහලා නැහැලගේ? ඔව් ඒ වගේ දෙයක්. එතකොට තර්ජනයක්, threat එකක් කියන්නේ අර අරපු ජනේලෙන් කවුරු හරි ඇතුල් වෙන්න තියෙන ඉඩකඩ. ඒ කියන්නේ විභව අනතුර. ප්‍රහාරයක්, attack එකක් කියන්නේ අර තර්ජනය ඇත්තටම ක්‍රියාත්මක වෙන එක. ඒ කියන්නේ කවුරු හරි ඇවිත් අර දුර්වලතාව පාවිච්චි කරලා හානියක් කරන එක. තේරුණා? එතකොට මේ ප්‍රහාරත් එක වගේ නෙවෙයි කියලාත් සටහන් වල තියෙනවා සක්‍රීය අක්‍රීය කියලා වර්ග දෙකක්. ඔව් active attacks සහ passive attacks. සක්‍රීය ප්‍රහාරයක් කියන්නේ සිස්ටම් එකේ සම්පත් වලට කෙලිම බලපාන දෙයක්. ඒකෙන් දත්ත වෙනස් කරනවා. ඔව් දත්ත වෙනස් කරනවා, නැත්තම් masquerade කරනවා, ඒ කියන්නේ වෙන කෙනෙක් වගේ පෙනී ඉන්නවා, නැත්තම් replay කරනවා, කලින් යවපු පණිවිඩයක් ආයෙත් යවනවා, denial of service කරනවා වගේ දේවල්. මේවා වළක්වන්න අමාරුයි. ඒත් උනාට පස්සේ හොයාගන්න ලේසි කියලාත් කියනෝ නේද? හරියටම. මොකද සිස්ටම් එකට බලපෑමක් වෙනවානේ. අනිත් වර්ගය තමයි අක්‍රීය ප්‍රහාර, passive attacks. ඒ කියන්නේ ඒක හරියට හොරෙන් අහගෙන ඉන්නවා වගේ eavesdropping. සිස්ටම් එකට හානියක් කරන්නේ නැහැ. ඒ තොරතුරු දැනගන්නවා. පණිවිඩවල content එක දැනගන්නවා, නැත්නම් traffic analysis කරනවා. ඒ කියන්නේ data encrypt කරලා තිබුණත් කවුද කාටද යවන්නේ වගේ රටා හොයාගන්නවා. ඒක හඳුනා ගන්න අමාරුයි එහෙනම්. ඔව් හරිම අමාරුයි. මොකද සිස්ටම් එකට දැනෙන්නේ නැහනේ. ඒ නිසා passive attacks වලට හොඳම දේ තමයි prevention. ඒ කියන්නේ වැළැක්වීමේ ක්‍රම පාවිච්චි කරන එක. තව තියෙනවා නේද අර අභ්‍යන්තර සහ බාහිර ප්‍රහාර කියලා? ඔව් inside attack සහ outside attack. inside attack එකක් කියන්නේ ආයතනයේ ඇතුළෙම කෙනෙක්ගෙන් එන එකක්. outside attack එකක් කියන්නේ පිට කෙනෙක්ගෙන්. සමහර වෙලාවට inside attacks වලින් ලুকু හානියක් වෙන්න පුළුවන්. ඒක තේරෙනවා. අපි නිතරම අහනවානේ හැකර් කියලා. ගොඩක් වෙලාවට ඒක නරක විදිහටනේ පාවිච්චි වෙන්නේ. ඒත් මේ සටහන් වල හැටියට හැමෝම එක වගේ නෑ වගේ.
ඒක ඇත්ත. white hat, black hat, grey hat කියලා වර්ග තුනක් ගැන මේ සටහන් වල තියෙනවා. white hat hackers කියන්නේ අර සදාචාරාත්මක හැකර්ලා. ethical hackers. ඒ කියන්නේ යාලා අවසර අරගෙන අඩුපාඩු හොයලා දෙනවද? ඔව්. අවසර ඇතුව සිස්ටම් වල දුර්වලතාව හොයලා ඒව හදාගන්න උදව් කරනවා. black hat තමයි අර අපරාධකාරී වැඩ කරන අය. නීති විරෝධී දේවල් කරන්නේ සල්ලි වලට හරි, ද්වේෂ සහගතව හරි. එතකොට grey hat. ග්‍රේ හැට් ලයින් මේ දෙක අතරමැද. එයාලා සමහර විට අවසර නැතුර සිස්ටම් වලට යන්න පුළුවන්. ඒත් එයාලගේ අරමුණ ලොකු හානියක් කරන එක හරි ලොකු ලාභයක් ලබන එක හරි නෙවෙයි. සමහර විට අඩුපාඩුවක් පෙන්වලා දෙන්න වගේ වෙන්නත් පුළුවන්. හරි. දැන් මේ තර්ජන වලින් මේ ප්‍රහාර වලින් බේරෙන්න මොනවද කරන්න පුරුවන්? ආරක්ෂණ පාලන ක්‍රම ගැනත් මේකේ තියෙනවා. ඕ security controls. ප්‍රධාන වශයෙන් වර්ග තුනක් ගැන කතා කරනවා. එකක් තමයි භෞතික පාලන physical controls. ඒ කියන්නේ ආරක්ෂක කැමරා, අගුළු දවතු දොරවල්, මොරකාරයෝ වගේ දේවල්. අතින් අල්ලන්න පුළුවන් දේවල්. ඕ දෙවෙනි එක තාක්ෂණික පාලන technical controls. නැත්නම් logical controls කියලාත් කියනවා. ඒකට තමයි අර encryption, passwords, access control lists වගේ දේවල් අයිති වෙන්නේ. තුන්වෙනි එක තමයි පරිපාලන පාලන administrative controls. ඒ කියන්නේ ආයතනයක තියෙන ප්‍රතිපත්ති, නීති රීති, සේවකයන්ට දෙන ආරක්ෂණ පුහුණුව වගේ දේවල්. මේ තුනම එකට එකවලා තමයි හොඳ ආරක්ෂාවක් දෙන්නේ. එදෙන් හැම තර්ජනයක්ම හැම ප්‍රහාරයක්ම 100ක් නවත්තන්න බෑනේ. එතකොට මොකද කරන්නේ? අවදානම එක්ක කොහොමද වැඩ කරන්නේ? risk management කියන්නේ මොනවද කියන්නේ? ඒක හරිම වැදගත් කාරණයක්. අවදානම් කළමනාකරණය කියන්නේ ඒකට තමයි. අවදානම ඒ කියන්නේ රිස්ක් එක කියන්නේ හානියක් වෙන්න තියෙන හැකියාවයි ඒකෙන් වෙන බලපෑමයි දෙකම එකතු වුණාම සම්පූර්ණයෙන්ම නැති කරන්න බෑ කියන එක නේද මුලින්ම තේරුම් ගන්න ඕන. අනිවාර්යෙන්ම සම්පූර්ණ ආරක්ෂාම කියන එක ප්‍රායෝගික නෑ. ඉතින් කරන්නේ අවදානම හඳුනා ගන්නවා, ඒක කොච්චර බරපතලද කියලා තක්සේරු කරනවා. ඊට පස්සේ ඒක අපිට දරා ගන්න පුළුවන් මට්ටමකට acceptable level එකකට අඩු කරන ක්‍රම යොදනවා. ඒ ක්‍රම මොනවද? සටහන් වල ක්‍රම 4ක් ගැන කියනවා. එකක් තමයි අවදානම භාර ගන්න එක. acceptance. ඒ කියන්නේ හරි මේ අවදානම තියෙනවා, අපි ඒකත් එක්ක ජීවත් වෙනවා කියලා තීරණය කරනවා. අනිත් එක තමයි පැවරීම, transfer. ඒ කියන්නේ අවදානම වෙන කෙනෙක්ට දෙනවා. උදාහරණයක් තමයි ඉන්ෂුරන්ස්, රක්ෂණයක් ගන්න එක. තුන්වෙනි එක. අවම කිරීම, mitigation. ඒ කියන්නේ අර කලින් කතා කරපු security controls යොදලා අවදානම අඩු කරන එක. ගොඩක් වෙලාවට කරන්නේ මේක තමයි. හතරවෙනි එක තමයි මගහැරීම avoidance. ඔව්. ඒ කියන්නේ අවදානම තියෙන ක්‍රියාකාරකම නොකර ඉන්න එක. උදාහරණයක් විදිහට යම්කිසි සර්විස් එකක් දෙන එක හරිම රිස්කි නම් ඒ සර්විස් එක දෙන එක නවත්තලා දානවා. එහෙනම් අද අපි මේ දේශන සටහන ඇසුරෙන් කතා කළා පරිගණක ආරක්ෂණයේ මූලික කුළුණු තුන CIA ත්‍රිත්‍ය ගණ ඊට පස්සේ අර විවිධ ප්‍රහාර වර්ග සක්‍රීය අක්‍රීය අභ්‍යන්තර බාහිර ඒව ගැන ඒ වගේම හැකරරුන්ගේ වර්ග white hat, black hat, grey hat ගැනත් කතා කළා. ආරක්ෂණ පාලන ක්‍රම භෞතික තාක්ෂණික පරිපාලන සහ අන්තිමට අවදානම් කළමනාකරණයේ මූලික අදහස් ටිකත් සාකච්ඡා කළා. මේ ටික තමයි මේ සටහන් වල මූලිකවම තියෙන්නේ. ඇත්තම මේ මූලික සංකල්ප ටික තේරුම් වර්ගන ඉන්නකේ තියෙන වටිනාකම ගැන පොඩ්ඩක් හිතන්න ඕන. මොකද අපේ එදිනෙදා ජීවිතයේදී වැඩපොළේදී මේ හැමතැනකම තොරතුරු ආරක්ෂාව කියන එක දැන් අත්‍යවශ්‍ය දෙයක් වෙලා. ඔව් ඒක නම් ඇත්ත. ඉතින් මේ තර්ජන නිතරම වෙනස් වෙනවා, අලුත් වෙනවා. ඒම ලෝකෙක මේ මූලික දැනුම තියෙන එක අපිට ආරක්ෂාව ගැන වඩාත් සවිඥානිකව වගකීමෙන් කටයුතු කරන්න කොහොමද උදව් වෙන්නේ කියන එක ගැනත් මතක් සිතා බලන්න පුළුවන්.